අයබෝවන් මේ ඔබේ අපක්ෂපාති මාධ්‍ය නාලිකාව ජයදීප. බුස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය තුලදී බන්ධනාගාර අධිකාරීවරයාට පහරදීමක් සිදු වී තිබෙනවා. මෙම පහරදීම සිදු කරනු ලබන්නේ පියුම් හංසික නොහොත් පියුම සහ චන්දන පුෂ්පකුමාර නැමැති රැඳවියන් දෙදෙනෙක් විසින්. මීට හේතු වී තිබුණේ මෙම බන්ධනාගාරයේ ACD යනුවෙන් වාට්ටු තුනක් ඇති අතර ඒ වාට්ටුවේ රඳවා සිටින්නේ වෙලේසුදා, රොටුඹ අමිල, දෙමටගොඩ චමින්ද ඇතුළු ප්‍රබල අපරාධකරුවන්. මෙහි ඒ වාට්ටුව තුල CCTV කැමරා කඩා දමා ඇති නිසා CCTV තිබෙන C සහ D වාට්ටුව වෙත රැඳවියන් මාරු කර යැවීමට උපදෙස් ලැබී තිබීම හේතුවෙන් බන්ධනාගාර අධිකාරීතුමා රැඳවියන්ට ඉන් ඉවත් වන ලෙස දැනුම් දුන් පසු ඔවුන් පවසා තිබුණේ අපිට යන්න බෑ, ඕනේ නම් සල්ලි දෙන්නම් CCTV හයි කරගන්න කියලා. ඔය අතර 6 වෙනිදා වාට්ටුව පරීක්ෂාවට ලක් වෙනවා. එහිදී ජංගම දුරකථන 4ක් සොයාගන්න අතර දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසට බන්ධනාගාර අධිකාරීවරයා පුද්ගලිකවම කැඳවා දැනුම් දී තිබුණේ වාට්ටුවෙන් ඉවත් වන ලෙසයි. 7 වෙනිදා කෑම වේලාවේදී මද්ද්‍රව්‍ය ජාවාරම් කිරීම නිසා බන්ධනාගාරගත වූ රැඳවියෙකු විසින් ඉතිරි CCTVද කඩා දමා තිබෙනවා. පසු එය විමර්ශනයේදී රැඳවියන් හා බන්ධනාගාර අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. බන්ධනාගාර අධිකාරීවරයාට පියුමා සහ චන්දන නාස්පොල්ල කැඩෙන්න පහර දීමක් සිදු වී තිබෙනවා. පසුව බුස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි STF නිලධාරීන් එය තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා තත්ත්වය පාලනය කිරීම සඳහා වාට්ටු තුළට ඇතුළු වීමට සූදානම් වුණත් බන්ධනාගාර අධිකාරීවරයාගේ උපදෙස් මත එය වැළැක්වී තිබෙනවා. පසුව බන්ධනාගාර බුද්ධ්‍යංශ විසින් පාන්දර 4:30ට පමණ පියුමා අත්අඩංගුවට ගනු ලබනවා. කවුද මේ පියුමා? පියුමාව 2024 පෙබරවාරි 15 ඩුබායි සිට රැගෙන එනවා. ඔහු පානදුර කුඩු සලිඳුගේ කුඩු ජාලය මෙහෙයව වූ ප්‍රධානම සමීපෝත්තමයා ලෙස සැලකෙනවා. මනුෂ්‍ය ඝාතන කුඩු ජාවාරම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වෙනවා. හපුආරච්චිගේ දොන් පියුම් හංසික නැමැති ඔහු කමුරුදුවාරු ගොඩ අලුබෝ මුල්ල පදිංචි අයෙක්. හෙරොයින් මිලිග්‍රෑම් 1ක් ළඟ තබා ගැනීමට පානදුර දකුණ පොලිසිය මගින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ගරු අධිකරණයෙන් 2021 මාර්තු 18 මොහුට විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා. පානදුරේදී 2021 ජනවාරි මාස 25 වන දින මාවතගේ ලක්ෂාන් සඳරුවන් නැමැති දීවර කාර්මිකයා ඝාතනය කිරීමේ පැදිකරු ලෙසද මොහුට චෝදනා එල්ල වෙනවා. 2021 පෙබරවාරි 9 බණ්ඩාරනායක ගුවන්තොටුපළින්ම කිසිදු බාධාවකින් තොරව ඩුබායි බලා මොහු පලා යනවා. 2024 පෙබරවාරි 15 වනදා නැවත මොහුව ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගනු ලැබීමෙන් අනතුරුව මීගමුව බන්ධනාගාර ගත කරනවා. මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියේදී බන්ධනාගාර නිලධාරී වරයෙකුට මරණ තර්ජනය කිරීම නිසා මොහුව බූස්ස බන්ධනාගාරයට මාරු කර යවනවා. මේ අතර බූස්ස රඳවා සිටින වෙලේසුදා වෙනත් බන්ධනාගාරයකට හෝ වෙනත් වාට්ටුවකට මාරු කර යවා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවද අනාවරණය වෙමින් පවතිනවා. පසුගිය දිනක පිස්තෝලයක් T56 ජීවුණ්ඩ 10ක් අහුන්ගල්ල ජම්බුගස්වත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මානුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සිල්වා මහතාට ලැබුණු තොරතුරකට අනුව සොයාගනු ලබනවා. කරන්දෙනියේ සුද්දාගේ මස්සිනා ඝාතනය කිරීමට පලිගැනීමක් ලෙස ලොකු පැටීව අධිකරණයට රැගෙන යාමේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යාමේදී ඝාතනය කිරීමට සැලසුමක් දියත් වන බවත්
මෙය ඒ සඳහා සංගවා තිබූ අවියාවුද බවත් පොලිසිය සැක කරනු ලබනවා.